Hi guys, welcome back to my channel. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe එකකුත් දාගෙන යන්න. ඉතින් අද අඟහරුවාද දවසක් මට හිතුණා ඔයාලට vlog එකක් අරගෙන එන්න. vlog එකක් කියන්නේ මම මේ දවස් ටිකේ කරන වැඩ එකතු කරලා එක vlog එකක් අරගෙන එන්න මං හිතුවා. මම ඊයේත් ගියා මගේ යාළුවෝ ටිකක් එක්ක පොඩක් එළියට මම ඒකත් වීඩියෝ කරා ඒකත් මම vlog එකක් කරන්න හිතාගෙන නෙමෙයි ගියේ හැබැයි මට ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණ නිසා පස්සේ මම ඒක වීඩියෝ කරා ඉතින් ඒකත් මම මේ vlog එකේ අවසානයේට දානවා ඉතින් අද මම ලෙක්චර්ස් දවසක් අද මට උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් ෆුල් ලෙක්චර්ස් තියෙනවා ඒත් මට උදේ ලෙක්චර් එකට අද මං ගියේ නැහැ මොකද අද ප්‍රසන්ටේෂන් තමයි තියෙන්නේ මම ඊයේ මගේ ප්‍රසන්ටේෂන් එක දුන්නා ඉතින් අද දැන් මම යනවා මගේ යාළුවෙක් කරනවා ප්‍රෝග්‍රෑම් එකක් ඒක බලන්න යනවා යාළුවෙක් කියන්නේ යාළුවෙක් ඕගනයිස් කරනවා ඒ ප්‍රෝග්‍රෑම් එක මම බලන්න යනවා ඒක බලලා මට තව මීටින් එකක් තියෙනවා අද ඒකත් ඉවර වෙනාට පස්සේ මට හවස ප්‍රසන්ටේෂන් තියෙනවා මගේ ක්‍රිමිනොලොජි සබ්ජෙක්ට් එකේ ඉතින් ක්‍රිමිනොලොජි ප්‍රසන්ටේෂන් එකට මම තාම පාඩම් කරේ නෑ එහෙම ලොකුවට මං හිතාගෙන ඉන්නේ මට 1 ඉඳලා 3 වෙනකම් ෆ්‍රී ඒ වෙලාව එක පාඩම් කරනවා කියලා. ඉතින් අද මං ඔයාලව එක්කගෙන යනවා ඒක නිසා උදේම කැම්පස් එකට යම්මාත් එක්ක. කාමරේ දොර වහගෙන ගිහිල්ලා මං ආයෙත් ආවා ඇතුළට මොකද මම යාළුවන්ට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් ගත්තා. මට ඒ දෙක ගෙනියන්න අමතක වුණා. දැන් මං ආයෙත් යනවා මේකත් අරගෙන. මේ තියෙන්නේ අපේ එස්සරප්පු සේල් එක. මං අද දාගෙන යනවා. මේ තමයි මං කැම්පස් එකට යන මගේ පාර. අර තියෙන්නේ අපේ කැම්පස්. A few moments later. අසින්ත හායි කියන vlog එකට. මේ අපේ ඉස්කෝලේ යාළුවෙක් guys අසින්ත මට ප්ලේන් ටිකක් කරන් දුන්නා. මේ ඉන්නේ guys මගේ ප්ලේයර් ක්ලබ් එකේ අපේ සෙක්‍රටරි vlog එකක් කරන්න තමයි. හායි කියන්න. හායි. අද මීටින් එකක් නේද? මේ මම පේ. ඔව් ඉන්නේ වෙන කොහොමද මම කියන්නේ. බයි. බයි කියන්න හලෝ vlog එකට. මං උදේ ඉඳලා vlog එකක් කරනවා. අපි පොඩ්ඩක් ගේට් එක ළඟට යමුකෝ. අර කොහේ හරි කන්න යන්න. මං දැන් කෑවා විතරයි. බලන්න කෑවේ. හායි 58යි මේක අල්ලගනි අයියෝ කවිනුත් ඉන්නවා මේ සැරේ vlog එකේ හායි අද මේනවද හවසට මේක එදා ප්‍රසන්ටේෂන් දෙනවා නෑ මම අද දෙන්න මං ඒක එච්චර හිතන්නේ මට ඕන කිවෙන්නේ thank you දැන් ඔක්තෝබර් 14ක් දෙන්න වෙයි birthday යාළුවෙන් අඩෝ ඒ බලපන් එවිට දැන් බලන්න එපා ඉතින් ප්‍රසන්ටේෂන් එක කොහමද දන්නේ ඩස්ටඩ් තමයි ප්‍රසන්ටේෂන් එක ප්‍රසන්ටේෂන් එක හැවද මට හිතා ගන්න බෑ හැබැයි හොඳට කරා කියලා නම් කිව්වා ඒකත් නෑ ඔන්න අදිනා බෑග් එක දාගෙන පාර මැදි නම් gift දෙන්න ළමයි දෙක මේ මෙයා උදේ නම් පැකට් එකක් මේ නිසා මේ ඉන්න කැලණින් ගන්න ටික අපිට අනිත් ලොකු හිඟන්න ඒක මං යද්දි ප්‍රෙසිඩන්ට්ගේ බර්ත්ඩේ නේ සෙකන්ඩ් ඉයර්ස් ලොකු අන්න එනවා අනිත් හිඟන්න මෙයාලා කේකයක් දීලා කප ඔව් ඔව් ඒකත් කපන්න කොහොමද ඒක නිසා මං අංගල ගියාලා හිඟන්න පාර පයින්නවා හායි කියන්න ඇයි ඔයා ආවේ ඉවසායකත්වයේ වර්ධනය කරගන්න පෝස්ට් එකක් දෙන්න කොණ්ඩෙට මම ඔයාලට කිව්වේ මේ යාළුවා ගැන මෙයා හින්දා තමයි මම අද මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ අපේ තිෂාර තමයි ඔන්ට්‍ර ක්ලබ් එකේ
ඉතින් අපි දැන් යනවා ඒක බලන්න. එන්න එන්න. කොට්ටේන එකට ආවද? බැරි වුණා. ගයිස් අපි ඉවෙන්ට් එකට ආවා. හායි. අපි බාතිය බලන්න. අන්තිමට ආවේ නැති වුණා. බාතිය වෙන්න බෑ කියලා කිව්වා. හායි කිය. සුගතිත් ආවා ගයිස් අපේ. කවුද? බාතියට වේරියේෂන්ස් අවන්නේ දැන් තමයි අපි බලබලාගෙන හිටපු අවස්ථාව උදා වෙලා තියෙන්නේ. අන්තිම මොහොතේ යුබාව ඉන්න හැමෝම අපි මගේ දාඩිය පේනවද? ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඒ ප්‍රශ්න වලට විසඳුම් ගයිස් අපි අර ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා දැන් දුවනවා මේ මීටින් එකට. මීටින් එක පටන් ගන්න 12ට. දැන් 12:05යි. ඇත්ත. අපි දැන් හරියට දුවනවා. හරියට දුවනවා. මගක් දුවනොත් මතක් වුණේ හීල්ස් දෙකක් දාගෙන ආවේ. අපි දුවනවා ගයිස් ඉක්මනට මීටින් එකට. මීටින් එකේ වෙනම් වීඩියෝ කරන්න බෑ. අතිශය රහසිගතයි. ඉස්සර බලාගන්න පුළුවන් මීටින් එකක් මොනවද විතර කතා කරන්නේ. ඒකත් ඔයාලට වෙනම vlog එකකින් අරන්. අපි දවල්ට කාලා දැන් ආවා පාඩම් කරන්න. මං කිව්වේ වලට අද අපිට ප්‍රසන්ටේෂන් කියලා. දැන් උදම්මි අපිට පාඩම කියලා දෙනවා යන්නේ. උපේක්ෂා අපේ සහයට ඇවිල්ලා ඉන්නවා. මේ කියන්නේ තනි දකින්නවා තනි දකින්න. අපි දැන් ඉතින් පාඩම් කරන්න තමයි ඔයාලට පෙන්නන්න. අපි අද මේ ඉන්නේ අලුත් තැනක. මගේ කලින් දක්ෂතාවයෙන් මම අදපු එක මම කරනවා. පෙන්නන්නේ. මේ අපේ උදම්මිගේ සයි. ඔයා හැදුවද මෙහෙම? නෑ. එහෙනම් මේ නිකම් පිටුවක්. මේ අපේ උදම්මිගේ අසයින්මන්ට් එක. මේ තියෙන්නේ මගේ අසයින්මන්ට් එක. ඔයා මම මෙහෙම එකක් දැම්මේ නෑනේ. ලෝගෝට. මේ තියෙන්නේ මගේ අසයින්මන්ට් එක. මේ තියෙන්නේ උදම්මිගේ අසයින්මන්ට් එක. අපි දැන් පාඩම් කරනවා. මේ ලෝග අර සෙල්ලම් බඩුවක් පෙන්නනවා වගේ සයිමන්ට් එක පෙන්නනවා. මේව සෙල්ලම් බඩු තමයි. ඊට පස්සේ මම can I take you hospital? Let's go medical center. මේ උඹේ ඇත්ත මට කෝල් එකක් දීපන් ඊට උඹ මට කෝල් එකක් දීලා කියපන් මේකේ වැරෙන්න වැටලා කියලා. අපි ඒක ප්‍රැක්ටිස් කරා. Good evening, all of you. Today I am going to. මම ඉතින් මේක පෙරළුණා කියලා එකපාර. අම්මෝ. ඒක තමයි මචං අපිට මේ ප්‍රසන්ටේෂන් එකට ලිප්ස්ටික් ගෑවම ලකුණු දෙනවා කියවුවනේ අතේ ගමත මොඩම. අපේ උදම්මි මේ ප්‍රසන්ටේෂන් එක තියාගෙන මාළු හදන හැටි වීඩියෝ එකක් මාළු බිත්තර. මෙයා නම් හොඳට පාඩම් කරලා ඉන්නේ කියලා පේනවා. අර හායි කියන්න ආලේ මගේ බ්ලොග් එකේ. Identifying public opinion on conservative 20 minutes later. ප්‍රසන්ටේෂන් එක දීලා පැන්නා. එක්චෙක් සතුට ප්‍රකාශ කරා. පාවෙනා වගේද? ලොකු කලක් නිදහස් අපි කන්න ආවා. මෙතන පෙන්නන්නද? එක දවසක් අපි නෑනේ. මේ කඩේ හොයාගත්තේ උදම්මි තමයි. ෆවුන්ඩ්. ඒවට නම් පුළුවන්. ඒක තමයි දාන්නේ. මේ කඩේ ඔයාලට ගේම්ස් ප්ලේ කරන්නත් පුළුවන්. අර ගේම්ස් ටිකක් කරන් ඉන්න පුළුවන්. අපි එතන පෙන්නනවාද? එතන ගිහිල්ලා පෙන්නනවා. අරන් යනවා. අපි චෙස් හදින්න. මම දන්නේ චෙස්. දාලා දින්නවා. එපා. ඒ චෙස් දාම් බෝඩ් ඒවත් මෙතන තියෙනවා. දවසක් ගත කරන්න පුළුවන් නේ මෙතන ඉන්න ෂේප් එක. අපි ආලේ අන්න එන තැන. මෙතන. ප්‍රසන්ටේෂන් ඉවර වෙන මේ සතුට නිමිත්තෙන් තමයි මේ අපි අද ආවේ අතට. පොත් තියෙනවා. ඒව නම් කියවන්න නැති ඇති කවුරුත් දෙට. වීඩියෝ ගේම්ස්. අපි කෑම එක ආවට පස්සේ පෙන්නන්නම් ඔයාලට ඒක. කන්න හිතනවා ඒක. ආ හොඳටම ලහයි.
eternity later. මම දැන් අපේ ලයිබ්‍රරි එකේ ඉන්නේ. අද මට නිවාඩු දවස් ඉතුරුදා. ඉතින් මම අදරන අක්කා කෙනෙක් ආවාද එයා එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරනවා අපේ කැම්පස් එකේ. ඉතින් එයාත් එක්ක මම අද ආවා. එයාට පොත් වගේක් බලන්න ඕන කියලා ලයිබ්‍රරි එකට. මේ ඉන්නේ එයා. හායි. ඔයා ඉතින් මාව බලන්න ආවෙක් ගැන මොකද්ද කියන්න තියෙන්නේ? හරිම සතුටුයි. මට උදව් කිරීම පිළිබඳව මම කෘතඥ වෙමි. එසේ මේ වැද්ද ගැන පොතක් හොයන්න පොත දෙන්න. වැද්ද මේ තමයි වැද්දි. මමත් එක්ක අපි ඉන්නේ අපේ ලයිබ්‍රරි එකේ guys. ඔයා ලයිබ්‍රරි එක දැකලා තියෙනවා. අපි ආවා guys ස්කූල් පැරන්ට් එකට. දැන් shopping කරලා ඉවරයි. One eternity later. Hi guys. Welcome back to my channel. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ ඉන්න යාළුවෝ ඔයාලා මගේ එක vlog එක දැකලා ඇති. අර Port City vlog එක බැලුවා නැත්නම් බලන්න මම උඩ මේ description එකේ දාන්න. මම ආවේ නැහැ පොල්ල තිබ්බා. ඉතින් මේ ඉන්නේ හිරුනි. Hi. හිරුනි දැන් කැලණිය හිරුනි දැන් University of Kelaniya undergraduate කෙනෙක්. ඒ වගේ මේ ඉන්නේ ගගුලි University of Colombo management. මේ ඉන්නේ ඉමාෂාව නම් දැකලා ඉති කලින් මගේ vlog එකේ. ඉමාෂා අපේ චපුරේ. අපි දෙන්නම චපුරේ. ඉතින් ඔයාලට මේ ඇකඩමික් ගැන ප්‍රශ්න තියෙනවා නම් මේ අරගෙන තහන්න පුළුවන් කැම්පස් ජීවිතය ගැන. දැන් මෙච්චර දවසක් අපි චපුර දේවල් මෙච්චර දවසක් චපුර ජීවිතේන චපුර ජීවිතේන ෂෙයා කරේ. දැන් මේ දෙන්නගෙන් පොඩ්ඩක් අපි කැලණියයි කොළඹ යුනිවර්සිටි එක ගැන විස්තර අහගමු. ඔයාලා පොඩ්ඩක් කැලණිය යුනිවර්සිටි යනවා බලන අයට මම නම එන්න ආසාවක් ඇති වෙන දෙයක් කියන්න. බලන අයට ආසාවක්. හොඳයි ඇවිල්ලා බලන්න. අපේ කැම ලාභයි. ඔයගොල්ලෝ. ඔයාලා කැම ගැන පොඩ්ඩක් නැහැ උන්ට වඩා අපේ එක ලාභයි බං. අපේ ෆ්‍රෙෂ් ජූස් 70යි. අපේ ඔක්කොම AC. බය වෙන්න එපා. අපේ ඔක්කොම AC. අපේ ලෙක්චර් හෝස් ඒව නෙමෙයි. අපිට අර තියෙනවා. පොඩ්ඩක් පොඩ්ඩක් මොටිවේෂන් එකක් දෙන්න දෙයක් කියන්න කැම්පස් එක ගැන. හොඳට වැඩ කරන්න කැම්පස් එක. නෑ ඉන්න එහෙම කියන්න එපා. එන කවුරුත් එන්න එපා කියන්නේ එන්න එපා කියනවා නම් ඒක බොරුව. ආවම තමයි තේරෙන්නේ ආතල් එක මොකද්ද කියලා. ආතල් එකයි නිදහස ගොඩක් තියෙනවා ඉවෙන්ට් තියෙනවා. හැමදේම අර හිරවිලා ඉන්න බෙවන්න ගොඩක් හොඳයි. නෑ ඇත්තටම හොඳ ආතල් අපේ හිරුවිට. හොස්ටල් එකේ බෝඩි. ඉතින් මේ අද මේ මම ඇඳේ නිදාගෙන ඉඳි තමයි මුන් කෝල් කරලා කිව්වේ එන්න කියලා. ඉතින් අපි ටෙඩි මේ ටෙඩි එක දෙන්න. අපේ ගඟුලිට පුදුම ලක් එකක් තියෙන්නේ. ඒ කාලේ ඉඳලා එහෙම ලක් අවදාසක් නැහැ ඔක්කොටම. ඇත්තටම අපේ අනිත් යාළුවෝන්වත් අපි පොඩ්ඩක් මතක් කරමු නැත්නම් මුන් අපිත් එක්ක තරහයි. කවුද? අපේ සමින්දි ඊට පස්සේ නූහලා ගෙදර යන හැදුවේ මේ අපේ අමාශක් තරන් චපුරේ ඉන්නේ. අමාශක් හම්බෙනවා. ඇයි අපේ කවුද? කසිදු අයියට එක්සෑම් වල නැත්තම් එනවා කිව්වා. මේ රෝෂන් අපේ අනුරාධපුරේ තනියම ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. තනියම මැසේජ් එකක් දාන්න. තනිය කමෙන්ට් එකක් දාන්න. කොළඹ යුනිවර්සිටි දුන්නා මොකද්ද කියලා එකක් තියෙනවා. මේක නම් ප්‍රයිවට්. ඇයි අපේ අනිත් සෙට් එක කවුද? මේ සිත්‍රාක්කා Fasna, Rushda, Ayu. එක්සනර් රක්කගේ නම මොකද? අර සමින්දිත් එක්ක හැපැතිරි මුස්ලිම් අක්කා මේ Fasna. Fasna. ඔයාලත් කමෙන්ට් එකක් දාන්න. Fasna තමයි. අපි ළඟදීම තව ඩේ අවුට් එකක් ඕගනයිස් කරා. දැන් මේක දැකලා කොහොමද ගෲප් එකේ ගියා. සමා වෙන්න මේක ඇවිල්ලා හරිම හම්බෙයි. වරදක් කරලා ඇත්තටම හම්බෙයි. ආදරේ නිල්මිනි මිනිස් ඉංග්‍රීසි වලින් කියපන් අයියෝ මිස්ටි දීගුවද කොලෝ ඕනේ පාවන්නේ මිස්සින්න මොන හිරුනි ගම්මුනි නීල නයන කරකා මාව මකර බලන සොබනා මුනිවත රකින්න. ඉතින් මං හිතනවා ඔයාලා මගේ මේ බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා.
මගේ තවත් බ්ලොග් එකකින් ඔයාලව හම්බෙනකම් ඔයාලා හැමෝටම bye bye. Thanks for watching guys.